හරි. එහෙනම් මේ විස්තරෙන් අපි කිමිදෙන්න යන්නේ ආවර්තිතා වගුවේ තියෙන පළවෙනි මූලද්‍රව්‍ය 20 ඇතුළට. බලමු මොනවද මේවා කියලා. බැලුනියක්, බැටරියක්, අපේ ඇඟි ඇටකටු. බැලු බැල්මට කිසිම සම්බන්ධයක් නෑ වගේ නේද? ඒත් මේ තුනටම පොදු දෙයක් තියෙනවා. කවදා හරි හිතුවද මොකක් වෙන්න පුළුවන්ද කියලා? උත්තරය තමයි මූලද්‍රව්‍ය. ඔව්, මේ හැම දෙයක්ම හැදලා තියෙන්නේ එකම මූලික දේවල් වලින්. ඉතින් අපේ වටේ තියෙන හැම දෙයකම රහස තියෙන්නේ මෙන්න මේ සිතියමේ. අපි මේකට කියනවා ආවර්තිතා වගුව කියලා. මේක තමයි පදාර්ථයේ මූලිකම සිතියම. හරි, එහෙනම් අපි දැන් මේ සිතියම කියවන්න ඉගෙන ගමු. බැලු බැල්මට ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට ඒකේ තියෙන ඛේතය බිඳගත්තම, ඒ කියන්නේ ඒකේ භාෂාව තේරුම් ගත්තම හැමදේම හරිම පැහැදිලි වෙනවා. මුළු වගුවම ගැන හිතන්න කලින් අපි පොඩ්ඩක් එකම එක කොටුවක් විතරක් බලමු. මොකද මේ පොඩි කොටුව ඇතුළේ ලොකු තොරතුරු ප්‍රමාණයක් හැංගිලා තියෙනවා. බලන්න, මේ එක කොටුවක ප්‍රධාන දේවල් 4ක් තියෙනවා. උඩින්ම ලොකුවට තියෙන අංකය තමයි පරමාණුක ක්‍රමාංකය. ඊට පස්සේ තියෙනවා ලොකු අකුරක් හරි අකුරු දෙකක් හරි, ඒ තමයි සංකේතය. ඊට යටින් මූලද්‍රව්‍ය සම්පූර්ණ නම තියෙනවා සහ පතුලෙන්ම තියෙන අංකය තමයි පරමාණුක ස්කන්ධය. මේ ඔක්කොම අතරින් වැදගත්ම දේ මොකක්ද දන්නවද? අර උඩින්ම තියෙන පරමාණුක ක්‍රමාංකය. ඒක තමයි මූලද්‍රව්‍යයක අනන්‍යතාවය. හරියට අපේ ඇඟිලි සලකුණ වගේ. ඒ අංකය වෙනස් වුණොත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් මූලද්‍රව්‍යයක්. හරි. දැන් තමයි නියම ගමන පටන් ගන්නෙ. අපි දැන් යන්නේ ආවර්තිතා වගුව කියන මේ විශාල නගරයේ තියෙන එකිනෙකට වෙනස් අසල්වැසි ප්‍රදේශ. එහෙමත් නැත්නම් කලාපවල සංචාරයක. අපේ සංචාරයේ මුලින්ම අපිට හම්බ වෙන්නේ ලෝහ පවුල් ටික. වගුවේ වම් පැත්තෙම ඉන්නවා ක්ෂාර ලෝහ. ඊට එහා පැත්තෙන් ක්ෂාරීය පාංශු ලෝහ. ඊට පස්සේ ටිකක් මැදට වෙන්න මූලික ලෝහ ඉන්නවා. අපි බලමු මේ කවුද කියලා. මේක හරි අපූර්ව කියවන. ක්ෂාර ලෝහ කියන්නේ හරියට පාටියක එන්න සමාජශීලීම කෙනා වගේ. හැමතිස්සෙම කවුරු හරි අලුත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න ප්‍රතික්‍රියා කරන්න තමයි බලන් ඉන්නේ. ඒ තරම තමයි ක්‍රියාශීලී. හරි. අපි දැන් වගුවේ වම් පැත්තෙන් දකුණු පැත්තට කියන්නේ නගරයේ අනිත් පැත්තට ගිහින් බලමු. එහෙ ඉන්න කට්ටිය මේ ලෝහ වලට වඩා හාත්පසින්ම වෙනස් චරිත ලක්ෂණ තියෙන පිරිසක්. මෙන්න එනවා අලෝහ. ඇත්තටම හරිම විවිධ කණ්ඩායමක්, ඒ වගේම හරිම වැදගත්. මොකද හිතන්නකෝ, ජීවය පවත්වා ගන්න නැතුවම බැරි කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් මේ ඔක්කොම අයිති වෙන්නේ මේ අලෝහ පවුලට තමයි. ඉතින් මේ අලෝහ කියන ලොකු කණ්ඩායම ඇතුලේ Tamanටම ආවේනික ගතිගුණ තියෙන පොඩි පොඩි පවුල් කීපයක් ඉන්නවා. අපි තව ටිකක් ලං වෙලා ඊය ගැනත් බලමු. මෙන්න ඒ වගේ එක පවුලක් හැලජන. මතකද අර අපි කතා කරපු ක්ෂාර ලෝහ? අන්න ඒගොල්ලෝ වගේම මේ හැලජනත් හරිම ක්‍රියාකාරී. අනිත් අයත් එක්ක එකතු වෙන්න හරිම කැමති. හොඳම උදාහරණයක් තමයි අපි පිහිනුම් තටාක පිරිසිදුව තියාගන්න පාවිච්චි කරන ක්ලෝරීන්. හරි. දැන් අපි යන්නේ මේ නගරයේ තියෙන විශේෂම සමාජ ශාලාවකට වගේ තැනකට. මේ අය අනිත් අයත් එක්ක වැඩි කතා බහක් නැහැ. තමන්ගේ පාඩුව එන්න කට්ටියක්. මෙන්න මේ අය තමයි උච්ච වායු. නමින්ම කියවෙනව වගේ. හරිම උච්චයි. ඒ කියන්නේ අනිත් මූලද්‍රව්‍ය වගේ ප්‍රතික්‍රියා කරන්න කිසිම උනන්දුවක් නැහැ. හරිම ස්ථායී. අපි කවුරුත් දන්නවනේ බැලුම් උඩ යවන්න හීලියම්, නගරවල තැන්වීම් පුවරු පාට කරන නියොන්, මේ ඔක්කොම මේ පවුලේ සමාජිකයෝ තමයි. ඒතකොට බලන්න මේ අන්ත දෙක. එක පැත්තකින් ඉන්නවා හැමෝ එක්කම ප්‍රතික්‍රියා කරන්න දඟලන ක්ෂාර ලෝහ. වගුවේ අනිත් කෙළවරේ ඉන්නවා කාත් එක්කවත් සම්බන්ධ වෙන්නේ නැති උච්ච වායු. අන්නේ හැසිරීමේ තියෙන වෙනස තමයි මුළු ආවර්තිතා වගුවම නිර්මාණය වෙලා තියෙන විදිහේ ලොකුම රහස. හරි. එහෙනම් අපි මේ කෑලි ඔක්කොම එකතු කරලා ලොකු චිත්‍රය දිහා බලමු. මේ මුළු සැකස්ම පිටිපස්සේ තියෙන නියම රහස දැන් හෙළිදරව් වෙන්න යන්නේ. එතකොට හිතෙන්න පුළුවන් මේ මූලද්‍රව්‍ය මේ විදිහට සකස් කරලා තියෙන්නේ නිකම්ම අහම්බෙන් කිසිම පිළිවෙලක් නැතුවද මේවා මෙහෙම දාලා තියෙන්නේ? කොහෙත්ම නෑ, මේක අහම්බයක් නෙමෙයි. මේක පිටිපස්සේ තියෙන්නේ ඊටාම තාර්කික, හරිම බලවත් සැලැස්මක්. හරියට රහස් කේතයක් වගේ. ඒ සැලැස්මේ තර්කණය හරිම සරලයි. පියවර 1 මූලද්‍රව්‍ය පිළිවෙලට තියලා තියෙන්නේ එයාලගේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙන අණු පිළිවෙලට. පියවර 2 එක වගේ රසායනික ගුණ තියෙන, ඒ කියන්නේ එක වගේ හැසිරෙන මූලද්‍රව්‍ය එකම තීරුවක කාණ්ඩගත කරලා තියෙනවා. අන්නේ සරල නීති දෙක නිසා මුළු වගුව පුරාම පුදුම රටාවක් මතුවෙනවා. අපේ කතාව පටන් ගත්ත දැනට ආයෙත් මතක් කරගමු. අර සිතියමේ තිබුණානේ මා වර්ණ ගන්වන්න කියන. අන්න ඒක තමයි මේ හැම දෙයකම යතුරු.
මේ වගුවේ නියම බලය තියෙන්නේ මූලද්‍රව්‍ය නිකම්ම වේලෙට තියෙන එක නෙවෙයි. එයාලගේ ගතිගුණ අනුව පෞල් විදියට කාණ්ඩ කරන එකේ. ඉතින් අපි අද කතා කළේ මේ දැවැන්ත සිටියීමේ මූලද්‍රව්‍ය 20 ගැන විතරයි. ඒක හරියට ලොකු පොතක පළවෙනි පරිච්ඡේදය කියවුවා වගේ. එමනම් හිතන්න මේ සිටියීමේ ඉතුරු කොටස්වල අපේ ලෝකය ගැන තව මොනතරම් පුදුම හිතෙන රහස් සැඟවිලා ඇද්ද?